බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇතුලේ එක්තරා යුගයක්ම තමන්ගේ නමට ලියාගත්ත රැජනක් හිටියා. එයා තමයි වික්ටෝරියා රැජන. අවුරුදු 18 දී අඩි 4යි අඟල් 11ක් උස සුකුමාල හීන්දරි තරුණියක් වෙච්ච වික්ටෝරියා රැජන බ්‍රිතාන්‍යයේ කිරුළ දරනවා. හැබැයි මේ සිංහාසනයට එනකන් එයා ආව ගමන ඒ තරම් සුන්දර එකක් වුණේ නෑ. වික්ටෝරියා රැජනගේ පාලන කාලය ගැන කතා කරන ගොඩක් වීඩියෝස් තිබුණාට ඇත්තටම වික්ටෝරියා රැජනගේ අභ්‍යන්තරයට බිලා කතා කරන වීඩියෝස් අඩුයි. ඒක නිසා මං හිතුවා ඇත්තටම වික්ටෝරියා රැජන කියන්නේ කවුද කියලා ඔයත් එක්ක බෙදා ගන්න. එහෙනම් එකතු වෙලා ඉන්න මේ යුදී with endless world. අපේ ඇස් දෙකට පේන්න තියෙන මේ ලෝකෙ හැදිලා තියෙන්නේ ඇත්තටම අපිට ඇස් දෙකට නොපෙනෙන සිද්ධාමයක එකතුවක්. එහෙනම් මේ නිමක් නැති ලෝකය හැදිලා තියෙන්නෙම ඔයා නොදන්න නිමක් නැති සිදුවීම් දාගමයක එකතුවක් විදිහට. මගේ channel එකෙන් මම ඔයාට පෙන්වන්න හදන්නේ මේ නිමක් නැති ලෝකේ නිමක් නැති සිදුවීම් දාමේ එකතුවෙන් හැදිච්ච ලෝකේ තේරුම් ගන්න පුළුවන් අර ඔයා නොදන්න නිමක් නැති සිද්ධි දාමය. එහෙනම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා අනිවාර්යෙන් දැනුම ලබා ගන්න දැනුම බෙදා ගන්න කැමති කෙනෙක් කියලා මම දන්නවා. වික්ටෝරියා රැජන ගැන කතා කරනකොට දැන් අපි එනවා මාතෘකාවට. වික්ටෝරියා රැජන ගැන කතා කරනකොට ඇත්තටම වික්ටෝරියා රැජන කියන්නේ අපිත් කාලෙකදී රැජන වෙලා හිටියා. අපි අද මේ පාවිච්චි කරන අපි භාවිතා කරන පාර්ලිමේන්තු ක්‍රමය ඔයා මම භාවිතා කරන අධ්‍යාපන ක්‍රමය නිර්මාතෘ වෙන්නේ එංගලන්ත රාජධානිය. එතකොට අපි මේ කාලයක් තිස්සේ යටත් වෙලා හිටියා වික්ටෝරියා රැජනට. වික්ටෝරියා රැජන ගැන කතා කරනකොට එයාගේ පාලන කාලය ගැන හොයාගන්න පුළුවන් විස්තර ඕන තරම් තියෙනවා. මොකද වික්ටෝරියා රැජන කියන්නේ එයාගේ ළමා කාලේ ඉඳන් එයා මේ යනකම්ම හම්බ වෙච්ච අත්දැකීම් දිනපොතක සටහන් කරපු කෙනෙක්. ඒක නිසා වික්ටෝරියා රැජනගේ තොරතුරු හොයාගන්න එක අමාරු නෑ. අපහසු වෙන්නේ එයාගේ චරිත ලක්ෂණ තේරුම් ගන්න එක. හරි. වික්ටෝරියා රැජනගේ ජීවිත කතාව කතා කරන්න කලින් අපිට යන්න වෙනවා 1817 නොවැම්බර් 6 වෙනිදා එංගලන්තෙට. මේ දවස එංගලන්ත මුළු රාජධානියටම ඉතාමත් අඳුරු දවසක්. ඒකට හේතුව වුණේ එංගලන්තයේ කිරුළ දරන්න හිටපු චාලට් කුමරිය මිය යාම. චාලට් කුමරිය කියන්නේ 4 වෙනි ජෝර්ජ් රජුරුවන්ගේ දියණිය. එයා තමයි ඊළඟට එංගලන්ත කිරුළ දරන්න හිටපු රැජන. ප්‍රශ්න තියෙන්නේ මේ චාලට් කුමරියගෙන් පස්සේ එංගලන්ත කිරුළ දරන්න කිසිම කෙනෙක් නොහිටපු එක. ඒක තමයි චාලට් කුමරියගේ මරණය මේ තරම් වැදගත් වෙන්නේ. මේ වෙද්දී එංගලන්ත පාලනය කරේ 3 වෙනි ජෝර්ජ් රජුරුවෝ. 3 වෙනි ජෝර්ජ් රජුරුවන්ට දරුවෝ 15 දෙනෙක් හිටියා. හැබැයි මේ 15 දෙනාටම හිටියේ එකම එක මිනිබිරියයි. ඒ තමයි චාලට් කුමරිය. ඉතින් චාලට් කුමරියගේ මරණය මේ තරම් එංගලන්ත කිරුළ අර්බුදයකට අරගෙන ගියේ ඒ හේතුව හින්දා. දැන් මේ කිරුළ තියෙන අර්බුදය විසඳන්න එංගලන්ත පාර්ලිමේන්තුවටත් මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. චාලට් කුමරියගේ තාත්තා වුණු 4 වෙනි ජෝර්ජ් රජුරවන්ට තව දරුවෝ හදන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මේ වෙද්දි ජෝර්ජ් රජුරෝ වයසයි. ඒක නිසා එයාට තව දරුවෙක් උපද්දවන්න හැකියාවක් තිබ්බේ නැහැ. මේකට විසඳුමක් විදිහට චාලට් කුමරිය මිය යන්නේ අවුරුදු 21 දී එයාගේ පළවෙනි දරු ප්‍රසූතියේදී. චාලට් කුමරිය විවාහ වෙලා හිටියේ ජර්මන් රජ පෙළපතකින් පැවතගෙන ආපු ලියෝපෝල්ඩ් කුමාරයාත් එක්ක. මේ ජර්මන් රජ පෙළපතත් මෙතෙන්ට හරිම වැදගත්. මොකද මේ ජර්මන් රජ පෙළපත වික්ටෝරියාගේ ජීවිතේ අන්තිම මොහොත වෙනකන් සම්බන්ධ වෙනවා. ජර්මන් මේ සංස්බර්ග් කියන රජ පෙළපත ගැන පොඩ්ඩක් කතා කරනකොට මේගොල්ලන් බ්‍රිතාන්‍ය රජ පෙළපත තරම් එච්චරම ධනයෙන් බලයෙන් පවර්ෆුල් නැහැ. ඒක නිසා මෙයාලා නිතරම උත්සාහ ගත්තා එංගලන්ත රජපෞලට එකතු වෙන්න. මොකද ඒකෙන් ඒගොල්ලන් ඇත්තටම උත්සාහ ගත්තේ ඒගොල්ලන්ගේ රජ පෙළපත ව්‍යාප්ත කරන්න සහ ධනයෙන් බලයෙන් ඒගොල්ලන්ගේ රජ පෙළපත තවත් ශක්තිමත් කරගන්න. ඒ හේතුව හින්දා තමයි චාලට් කුමරිය එක්ක ලියෝපෝල්ඩ් කුමාරයා විවාහ වෙන්නේ. හැබැයි දැන් මේ විවාහයෙන් එච්චර වැඩක් නැති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙනවා චාලට් කුමරියගේ මරණයත් එක්ක. දැන් මෙතෙන්ට මේ වෙච්ච සිද්ධාමේ බ්‍රිතාන්‍ය කිරුළ සෑහෙන අර්බුදයට ලක් වුණ හින්දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවයි 3 වෙනි ජෝර්ජ් රජුරෝයි එකතු වෙලා තීරණයක් ගන්නවා. දැන් 3 වෙනි ජෝර්ජ් රජුරුවන්ගේ බාලම පුතාලා තුන්දෙනා මේ වෙද්දි විවාහ වෙලා හිටියේ නෑ. මේගොල්ලෝ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන ගමන් තමයි හිටියේ. ඒක නිසා
මේ කිරුළ අර්බුදයකට යන හින්දා බොහොම ඉක්මනට ජර්මන් පෙළපතේ කුමාරිකාවන් 3 දෙනෙක්ව මේ කුමාරවරු 3 දෙනාට විවාහ කරලා දෙනවා. මේ 3 දෙනාගෙන් එඩ්වර්ඩ් කුමාරයා විවාහ වෙන්නේ අර කියපු ලියෝපෝල්ඩ් කුමාරයාගේ වැඩිමල් සහෝදරියත් එක්ක. දැන් මේ 3 දෙනාගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ බ්‍රිතාන්‍ය කිරුළ දරන්න පුළුවන් ඉක්මනටම දියණියක් හරි පුතෙක් හරි බිහි කරන එක. මේ තරගය කොහොම හරි ජයග්‍රහණය කරන්නේ කෙන්සින්ටන් නාදිපාදවරයා කියලා හඳුන්වපු එඩ්වර්ඩ් කුමාරයා. එඩ්වර්ඩ් කුමාරයාගේ බිරිඳ තමයි කෙන්සින්ටන් නාදිපාදවරිය. ඒ කියන්නේ ලියෝපෝල්ඩ් කුමාරයාගේ වැඩිමල් සහෝදරිය. මේ දෙන්නට තමයි ඉස්සල්ලාම දියණියක් ඉපදෙන්නේ කිරුළ දරන්නේ. එයාට නම දාන්නේ ඇන්ඩ්‍රියානා වික්ටෝරියා කියලා. එතකොට වික්ටෝරියා රැජිනගේ තාත්තා තමයි එඩ්වර්ඩ් කුමාරයා. අම්මා තමයි කෙන්සින්ටන් නාදිපාදවරිය. මෙතන තව පොඩි ගැටලුවක් තිබුණා. මේ එඩ්වර්ඩ් කුමාරයාට බ්‍රිතාන්‍ය රටවැසියෝන්ගේ එච්චර ලොකු ප්‍රසාදයක් තිබුණේ නැහැ. මොකද එඩ්වර්ඩ් කුමාරයා පොඩ්ඩක් හිතුවක්කාර චරිතයක් කියලා රටවැසියෝ විශ්වාස කරා. ඒ වගේම තමයි එඩ්වර්ඩ් කුමාරයාගේ බිරිඳ පොඩ්ඩක් මෝඩ කාන්තාවක් විදිහට තමයි රටවැසියෝ විශ්වාස කරේ. ඒ වගේම තමයි මේ එඩ්වර්ඩ් කුමාරයාගේ බිරිඳට එච්චර ලොකු ප්‍රසාදයක් රජපෞල ඇතුළේ තිබුණේ නැහැ. මේ හේතු දෙකත් එක්ක දැන් මේගොල්ලන්ට පුංචි දියණියක් ඉපදෙනවා. මේ වෙලාවේ නම් එඩ්වර්ඩ් කුමාරයා සෑහෙන්න සතුටු වුණා කියලා බ්‍රිතාන්‍ය ඉතිහාස ලේඛනවල සඳහන් වෙනවා. මේ සතුට ඒ තරම් කාලයක් තියෙන්නේ නැහැ. වික්ටෝරියා කුමරියට මාස 8ක් වෙනකොට එඩ්වර්ඩ් කුමාරයා මිය යනවා. දැන් මෙතන තවත් ප්‍රශ්නයක්. දැන් මේ මාස 8ක් වයස පුංචි දියණියත් එක්ක කෙන්සින්ටන් නාදිපාදවරිය කෙන්සින්ටන් මාලිගයේ තනි වෙනවා. මේක දැන් කෙන්සින්ටන් නාදිපාදවරියට වික්ටෝරියා කුමරියගේ පිය පාර්ශවයේ කට්ටිය ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේත් නැහැ. දැන් මේ කෙන්සින්ටන් නාදිපාදවරිය දරුවෙක් එක්ක තනි වෙලා අනාගතේ අවිනිශ්චිතයි. දැන් මේක ප්‍රයෝජනයට අරගෙන මේ කතාවට තවත් පිටින් චරිතයක් එකතු වෙනවා. එයා තමයි ජෝන් කොන්රොයි. ජෝන් කොන්රොයි කියන චරිතය මෙතෙන්ට එන්න කලින් මම එයා ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ජෝන් කොන්රොයි කියන්නේ ඇත්තටම ඉතාමත් කඩවසම් කෙනෙක් කියලා තමයි ඉතිහාස ලේඛනවල සඳහන් වෙන්නේ. හැබැයි මෙයාගේ විනෝදාංශය උනේ ධනවත් කාන්තාවන් ඇසුරු කරගෙන ඒගොල්ලන්ගෙන් ධනෙ කඩා ගන්න එක. එයාගේ මේ විනෝදාංශයත් එක්ක මේ වෙද්දි ජෝන් කොන්රොයි ලොකු ධනවතෙක් වෙලා හිටියා. මොකද සුරූපී ධනවත් කාන්තාවන් ඇසුරු කරලා එයාට ඕන දේ අරගෙන එයා කරන්නේ මේ කාන්තාවන් අයින් කරලා දාන එක. මේක තමයි ජෝන් කොන්රොයිගේ ජීවිතයේ ප්‍රධාන ජීවිකාව උනේ. විනෝදාංශය උනේ ජීවිකාව එක නෙමෙයි. එඩ්වර්ඩ් කුමාරයා හිටපු කාලේ ඉඳන් කෙන්සින්ටන් මාලිගයට අනුබද්ධව කටයුතු කරපු හමුදා නිලධාරියෙක් තමයි ජෝන් කොන්රොයි කියන්නේ. දැන් මේ වෙද්දි ජෝන් කොන්රොයි හොඳට ධනය හම්බ කරලා තිබ්බා. මෙයාට තව එක දෙයක් අඩුයි. ඒ තමයි බලය. මෙයා බලය ලබා ගන්න මේ කෙන්සින්ටන් නාදිපාදවරිය තමන්ගේ වසඟයට ගත්තොත් තමන්ගේ අදහස ඉෂ්ට වෙනවා කියලා මෙයා දැනගෙන හිටියා. ඉතින් මෙයා ඒ අදාළ හරි තැනට තුරුම්පුව ගැහුවා. මෙයා කරේ කෙන්සින්ටන් නාදිපාදවරිය එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්ත එක. කෙන්සින්ටන් නාදිපාදවරිය ටිකක් මෝඩ කාන්තාවක් විදිහට බ්‍රිතාන්‍ය ජනතාව විශ්වාස කරපු එකේ එච්චර වරදක් නැහැ කියලා මෙයා මේ කරලා තියෙන වැඩවලින් තේරෙනවා. මොකද කෙන්සින්ටන් නාදිපාදවරිය කොච්චර කොන්රොයිව විශ්වාස කරාද කියනවා නම් එයා කියපු දේවල් ගැන කිසිම වග විභාගයක් නැතුව කිසිම නැවත සිතා බැලීමක් නැතුව ඒ විදිහටම අකුරටම විශ්වාස කරපු කෙනෙක් තමයි කෙන්සින්ටන් නාදිපාදවරිය. ජෝන් කොන්රොයිගේ එකම පරමාර්ථය තිබුණේ බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය කරන්න. ඒකට ඕන පසුබිම හදාගන්න. එයා ඒකට ඕන පසුබිම හදාගන්න පාවිච්චි කරේ මේ වික්ටෝරියාගේ අම්මා. මේක හැබැයි මේ වික්ටෝරියාගේ අම්මගේ ජෝන් කොන්රොයිගේ සම්බන්ධය වික්ටෝරියාට ඒ තරම් සුබදායක වුණේ නැහැ. මොකද වික්ටෝරියාගේ ළමා කාලේ මේ ජෝන් කොන්රොයි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මොකද ජෝන් කොන්රොයිට ඕන කරේ බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය තමන් යටතට තියාගන්න. ඒ වෙනුවෙන් එයා වික්ටෝරියාව දැඩි පාලනයකට ලක් කරනවා. වික්ටෝරියා හැදෙන්නේ තනිකරම ජෝන් කොන්රොයිගේ නීති පද්ධතියට යටත් වෙලා. ඒ වගේම තමයි ජෝන් කොන්රොයි මුලින්ම කරා වික්ටෝරියාගේ අම්මගේ ඔළුවට දැම්ම වික්ටෝරියාගේ පිය පාර්ශවයේ කට්ටිය වික්ටෝරියාව පැහැරගෙන මේ රාජ්‍ය බලය උදුරගනි. ඒක නිසා වික්ටෝරියාව පිය පාර්ශවයේ කට්ටියට වැඩි ලං කරන්න එපා කියලා. මේක අකුරටම වික්ටෝරියාගේ අම්මා විශ්වාස කරා. ඒක නිසා එයා කීයටවත් වික්ටෝරියාගේ තාත්තගේ සහෝදරයන්ට වික්ටෝරියාව ලොකුවට මුණ ගැස්සුවේ නැහැ.
ඒ වගේම තමයි වික්ටෝරියා හදන්න අමුතුම නීති පද්ධතියක් ජෝන් කොන්රොයි නිර්මාණය කරා. හැබැයි මෙතන මේ තව දෙයක් කියන්න ඕනේ වික්ටෝරියාගේ පිය පාර්ශවයේ කට්ටිය වික්ටෝරියාට හරි ආදරෙයි. ඒගොල්ලෝ තමයි වික්ටෝරියාගේ සියලුම වියදම් දැරුවේ. ඒ වගේම එයාට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ වික්ටෝරියා පැහැරගෙන රාජ්‍ය පාලනය පැහැර ගන්න. දැන් ජෝන් කොන්රොයිට අවශ්‍ය වෙලා තිබුණ මේ පසුබිම හදාගන්න ඕන නිසා තමයි එයා කෙන්සින්ටන් අධිපතිවරියගේ ඔළුවට මේ දේවල් දාලා වික්ටෝරියාව සම්පූර්ණ රජ පවුලෙන් ඈත් කරලා තිබ්බේ. දැන් වික්ටෝරියා මේ විදිහට පොඩි ගෑල්ලමෙක් විදිහට ලොකු වෙනවා. හැබැයි වික්ටෝරියා සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ ජෝන් කොන්රොයිගේ නීති පද්ධතියට අනුව. මේ නීති පද්ධතිය හරිම අමානුෂිකයි. පොඩි දරුවෙක්ට දරා ගන්න පුළුවන් විදිහේ නීති නෙමෙයි එතන තිබුණේ. වික්ටෝරියාගේ සම්පූර්ණයෙන්ම ළමා කාලේ පීඩාවට පත් කරලා හිර කරලා තියන්නේ මේ ජෝන් කොන්රොයිගේ නීති පද්ධතිය සමත් වෙනවා. ඒක කොයිතරම්නම් අමානුෂිකයිද කියනවනම් මේ කෙන්සින්ටන් සිස්ටම් කියලා මේකට කියන්නේ. මේ කෙන්සින්ටන් සිස්ටම් එක ඇතුලේ වික්ටෝරියාට ස්වාධීනව තීරණය කරන්න කිසිම පුළුවන්කමක් තිබෙන්නේ නැහැ කිසිම දෙයක් සම්බන්ධව. ඒ කියන්නේ වික්ටෝරියා කන්න ඕනේ අඳින්න ඕනේ වික්ටෝරියාගේ අම්මට ඕන විදිහට. වික්ටෝරියා උඩ තට්ටුවේ ඉඳන් වික්ටෝරියා කුමරිය උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහාට බහිනවා නම් එයා අම්මගේ හරි වැඩිහිටියෙක්ගේ හරි අතින් අල්ලගෙන තමයි පල්ලෙහාට බහින්න ඕනේ. ඒ වගේම වික්ටෝරියා කුමරියට කාත් එක්කවත් තනියම ඉඳගෙන කතා කරන්න බෑ. එයාට කාත් එක්ක හරි කතා කරන්න ඕන නම් එතන අනිවාර්යෙන්ම අම්මා ඉන්න ඕනේ. ඒ වගේම තමයි වික්ටෝරියා කුමරියට තනියම නිදා ගන්න බෑ. එයා අනිවාර්යෙන්ම නිදා ගන්න ඕනේ අම්මත් එක්ක විතරයි. මෙන්න මේ වගේ ඒ වගේම තමයි වික්ටෝරියා කුමරියට තමන්ගේ සමවයසේ යාළුවෝ ආශ්‍රය කරන එක සම්පූර්ණයෙන් තහනම් වුණා. මේ වගේ හරි අමානුෂික නීති පද්ධතියක් තමයි මේ කෙන්සින්ටන් සිස්ටම් කියලා කියන්නේ. දැන් මේ වික්ටෝරියා කුමරියගේ චරිතය ගත්තහම ඔයා බලනවා ඇති ඇයි මේ වික්ටෝරියා ගැන මං ඉගෙන ගන්න මට ඇත්තටම මේක බලලා වැඩක් නැහැනේ කියලා. ඇත්තම කතාව තමයි දැන් අපි අද මේ ලංකාවේ ජීවත් වෙන පරිසරය නිර්මාණය කරන්න වික්ටෝරියානු යුගයේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම වික්ටෝරියානු යුගයේ නිර්මාණය වෙච්ච මේ පරිසර පද්ධතිය නිර්මාණය කරේ කවුද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එයා මොන වගේ කෙනෙක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාට මේ දැන් මේ වෙද්දි අපි වටේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න හරි ලේසි. ඒ වගේම තමයි වික්ටෝරියා රජන කියන්නේ අදට ජීවමාන චරිතයක්. එංගලන්ත ජනතාව අදටත් වික්ටෝරියානු යුගය ඒගොල්ලන්ගේ අධිරාජ්‍ය සිහි කරන්නේ හරිම ආඩම්බරයකින්. සාමාන්‍ය අනිත් යුරෝපීය රටවල් වලට සාපේක්ෂව එංගලන්ත ජනතාව එයාගේ නීති ඒගොල්ලන්ගේ නීති පද්ධති වලට ඒගොල්ලන්ගේ තිබුණ සම්ප්‍රදායන් වලට සෑහෙන්න ගරුත්වයක් දක්වන පිරිසක්. ඒක අදටත් එහෙම තමයි. ඒක නිසා මේ වික්ටෝරියානු යුගය කියන එක කොහොම යුගයක්ද ඒක නිර්මාණය කරපු කෙනා කොයි වගේද කියන එක අනිවාර්යයෙන්ම අද ජීවත් වුණත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද එංගලන්තේ කියන්නේ කාර්මික විප්ලවයත් එක්ක අලුත් නව නිපැයුම් වලට සෑහෙන්න උරදීපු රාජ්‍යයක්, නව නිෂ්පාදනයන් සෑහෙන්න සිදු කරපු රාජ්‍යයක්. ඔයා මම භුක්ති විඳින සෑහෙන දේවල් නිර්මාණය කරලා තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇතුළේ සහ වික්ටෝරියානු යුගයේ. එතකොට ඒ යුගයේ හිටපු නායකයා කොයි වගේ කෙනෙක්ද, එයා සිංහාසනයට වෙනකන් ආව ගමන කොයි වගේද කියලා අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න එක ඔයාට සෑහෙන්න හොඳයි සහ වටිනවා. මොකද ඉතිහාසයේ නැවත නැවත සිද්ධ වෙන සිද්ධිදාමයක්. ඉතිහාසය කියන්නේ කවදාවත් වැළලීලා යන දෙයක් නෙමෙයි. ඉතිහාසයේ සිද්ධ වෙච්ච සිද්ධිදාමයන් සිදුවීම් අනාගතයේදී සිද්ධ වෙන ඕන තරම් අවස්ථාවක් තියෙනවා. හරි, අපි යන් වික්ටෝරියාගේ කතාවට. දැන් වික්ටෝරියා පුංචි ගෑල් ළමෙක් අවුරුදු 10ක විතර. එයාට හරිම අමිහිරි ළමා කාලයක් මේ වෙද්දි තියෙන්නේ. වික්ටෝරියා මං කිව්වා මුලින්ම වික්ටෝරියා කියන්නේ අවුරුදු 10 ඉඳන් එයාගේ ජීවිත කතාව දිනපොතක සඳහන් කරපු චරිතයක්. මෙයා මේ පොඩි කාලේ ලියපු දිනපොතේ එක තැනක සඳහන් කරලා තියෙනවා ජෝන් කොන්රොයි කොයිම වෙලාවකවත් එයාව අපයෝජනයට ලක් කරේ නැහැ. හැබැයි ශාරීරිකව මානසිකව දැඩි පීඩනයක් දුන්නා කියලා. ඒ කියන්නේ ශාරීරිකව නම් ගුටි බැට දෙන්න දේවල් සහ මානසිකව ලොකු පීඩාකාරී දේවල් ජෝන් කොන්රොයි එයාට කරා කියලා වික්ටෝරියා එයාගේ දිනපොතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් එයා සඳහන් කරලා තියෙනවා එයාට ගොඩක් තරහ තිබුණේ ජෝන් කොන්රොයිට වැඩිය එයාගේ අම්මත් එක්ක කියලා. ජෝන් කොන්රොයි එක්කත් තරහ තිබුණා. ඊටත් වඩා එයාගේ අම්මත් එක්ක වික්ටෝරියා රජින කුමරිය තරහෙන් හිටියා. මොකද වික්ටෝරියා කුමරියගේ අම්මා මේ හැම දෙයක්ම දැනගෙන නොදැක්ක වගේ කටයුතු කරපු එකට එයා ලොකු තරහකින් අම්මත් එක්ක හිටියා කියලා එයාගේ දිනපොතේ සඳහන් කරලා තියෙනවා.
මේත් එක්කම වික්ටෝරියාට පොඩි කාලේ ලැබෙනවා හරි ක්‍රමවත් අධ්‍යාපනයක්. තව දෙයක් තමයි මේ වික්ටෝරියා කුමරියගේ දේවල් වලට හැමදේටම වියදම් කරන්නේ වික්ටෝරියා කුමරියගේ පිය පාර්ශවයේ කට්ටිය. ඒ වගේම තමයි දැන් මං කිව්වා වගේ වික්ටෝරියා කුමරියට හරි ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබෙනවා පොඩි කාලේ ඉඳන්. මොකද ඒකට හේතුව දැන් වික්ටෝරියා කුමරිය තමයි අනාගත රැජින. එතකොට රැජිනක් වෙන්න ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම හොඳ ක්‍රමවත් ඕගනයිස් අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ජෝන් කොන්රෝයි ඒක නම් වික්ටෝරියා කුමරියට හරියටම ලැබලා දෙනවා. මෙයාට කොහෙවත් ඉස්කෝලේකට යන්නේ නැහැ ගුරුවරු කෙන්සින්ටන් මාලිගාවට ඇවිල්ලා තමයි වික්ටෝරියා කුමරියට ඉගැන්වීම් කටයුතු කරේ. ඒ වගේම තමයි මේක කලාව, සංගීතය, ආර්ථිකය, රාජ්‍ය භාෂාව වගේ හරිම පරිපූර්ණ අධ්‍යාපනයක් වික්ටෝරියා කුමරියට පොඩි කාලේ ඉඳන් ලැබෙනවා. ඒ වගේම තමයි වික්ටෝරියා කුමරිය කියන්නේ හරිම ස්ථානෝචිත ප්‍රඥාවක් තිබුණ දක්ෂ ගෑනු දරුවෙක්. මෙයා හැබැයි කවදාවත් දැන් මෙයාට කොයිතරම් පීඩාකාරී දේවල් කෙනහෙලිකම් අම්මගෙනුයි ජෝන් කොන්රෝයි ගෙනුයි සිද්ධ වුණාට කවදාවත් ඒ දෙන්නට ඉහළින් කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. මුරණ්ඩු විදිහට අකීකරු විදිහට හිටපු ගෑන් ළමෙක් නෙමෙයි. වික්ටෝරියා කුමරිය කියන්නේ හරිම ලාමක ඉතාමත් කීකරුව හැදුණු අම්මගේ වචනට පිටින් ගියපු නැති ආදරණීය චරිතයක් විදිහට තමයි වික්ටෝරියා කුමරියගේ පොඩි කාලේ ගත වුණේ. ඒ වගේම තමයි වික්ටෝරියා කුමරියගේ තනියට හිටියේ ලේසන් කියන සේවිකාව සහ ඩෑෂ් කියන පොඩි බලු පැටියා විතරයි. කොහොම හරි මේ වික්ටෝරියා කුමරිය අධ්‍යාපනය ලබනකොට ජෝන් කොන්රෝයි එක වෙලාවක වික්ටෝරියාගේ අම්මට කියනවා ඔයත් ගිහින් ඉගෙන ගන්න කියලා. මොකද ජෝන් කොන්රෝයිගේ උමනාව තියෙන වික්ටෝරියා කුමරිය තමන්ගේ යටතේ පාලනය තියාගන්න. ඒ වගේම තමයි මේ වෙද්දි රජ වෙලා හිටිය 4 වෙනි විලියම් රජුගේ වයසයි. 4 වෙනි විලියම් රජුගෙන් පස්සේ 4 වෙනි ජෝර්ජ් රජුරුවන්ගෙන් පස්සේ රජ වෙන්න ඉන්න 4 වෙනි විලියම් රජුරුව වික්ටෝරියාට අවුරුදු 18 වෙන්න කලින් 4 වෙනි විලියම් රජුරුව මිය ගියොත් එහෙම අනිවාර්යයෙන්ම බාරකාරයෙක්ව රාජ්‍යයට පත් කරන්න ඕනේ. එතකොට වික්ටෝරියාගේ බාරකාරයා වෙන්නේ කොහොමත් වික්ටෝරියාගේ අම්මා. හැබැයි මේ බාරකාරයාට පත් වෙන කෙනාට හොඳ දැනුමක් පරිචයක් තියෙන්න ඕනේ රාජ්‍ය පාලනය කරන්න. රැජිනට අවුරුදු 18 වෙනකන්. ඒ අනුව වික්ටෝරියාගේ අම්මට මෙහිම හරියටම දැනුමක් පරිචයක් නැහැ කියලා ඔප්පුනොත් එහෙම රාජ්‍ය පාලනය හිමි වෙන්නේ නැහැ. එතකොට මේක දැනගෙන හිටියා ජෝන් කොන්රෝයි. ඒ නිසා මෙයා කිව්වා වික්ටෝරියා ඉගෙන ගන්න වෙලාවට ඔයත් ගිහින් ඉගෙන ගන්න කියලා. දැන් වික්ටෝරියාගේ අම්මයි වික්ටෝරියායි දෙන්නම ඉගෙන ගැනීමේ කටයුතු වල නිරත වෙනවා. 1819 තමයි 1819 මැයි 24 තමයි වික්ටෝරියා කුමරිය ඉපදෙන්නේ. දැන් මේ 1830 දී වගේ බිෂොප්වරු දෙන්නෙක් ඇවිල්ලා වික්ටෝරියාගේ අම්මගේ සහ වික්ටෝරියාගේ දැනුම පරීක්ෂා කරනවා. මේ දෙන්නම වික්ටෝරියාගේ අම්මගේ සහ වික්ටෝරියා කුමරියගේ දැනුම ගැන සෑහීමකට පත් වෙනවා කියලා ප්‍රිවි කවුන්සිලයට ගිහින් කියනවා. මෙන්න මේ විදිහට වික්ටෝරියා කුමරියගේ ළමා කාලය ගත වෙලා දැන් වික්ටෝරියා කුමරියට අවුරුදු 18 ලැබිලා මාසයක්වත් ගිහින් නැහැ. 1837 හරියටම ජූනි 20 වෙනිදා උදේ 6ට විතර කෙන්සින්ටන් මාලිගයට අමුතු දෙන්නෙක් එනවා. ඒ තමයි ලෝඩ් චෙම්බර්ලන් සහ කැන්ටබරි ආචි බිෂොප්වරයා. මේ දෙන්න ඇවිල්ලා වික්ටෝරියාට කියන්නේ 4 වෙනි විලියම් රජුණු මිය ගියා. දැන් ඔබ තමයි බ්‍රිතාන්‍ය රාජ්‍යයේ රැජින කියලා. ඔයා හිතන්න මේක අහපු වෙලේ වික්ටෝරියා මොන විදිය දෙයක් කරන්නේ නැති කියලාද? මේ වෙද්දි වික්ටෝරියා කුමරිය ඉන්නේ නිදි ඇඳුමෙන් තාම. එතකොට නිදි ඇඳුමෙන්ම රැජිනක් වෙච්ච කෙනෙක් තමයි වික්ටෝරියා රැජින කියන්නේ. මෙයා මේක අහපු ගමන්ම සිද්ධ කරපු පළවෙනි දේ තමයි මට තනියම නිදා ගන්න කාමරයක් ලෑස්ති කරන්න කියලා අණ කරපු එක. ඊට පස්සේ මේ වික්ටෝරියා රැජින කරපු දෙවනි කාර්යය තමයි ජෝන් කොන්රෝයිව සේවයෙන් පහ කරලා මාලිගයෙන් පිටුවහල් කරපු එක. එතනින් හිතා ගන්නකො වික්ටෝරියා කුමරිය කොයිතරම්නම් ලොකු පීඩනයකින් මේ කෙන්සින්ටන් මාලිගයේ ඉන්නේ නැතිද කියලා. එයා රැජින වුණ ගමන් මෙයා සිද්ධ කරේ තනියම නිදා ගන්න කාමරයක් ලෑස්ති කරගත් එක සහ එයාව අතිශය පීඩාවට පත් කරපු ජෝන් කොන්රෝයිව මාලිගයෙන් නිරපලා හැරියා. දැන් වික්ටෝරියා රැජිනට අවුරුදු 18යි. අවුරුදු 18 ලැබලා තාම මාසයක්වත් ගත වෙලා නැහැ. එතකොට අවුරුදු 18 කියන්නේ සාමාන්‍යයෙන් ඉතාම කෙලිවල වයස, කිසිම අත්දැකීමක් නැති වයසක්. එතකොට මේ වයසේදී ලෝකේ තියෙන බලවත්ම රාජ්‍යයේ කිරුළ හිමි වෙනවා කියන්නේ ඇත්තටම මිනිස්සෙකුට හිතා ගන්න බැරි විදිහේ ලොකු අත්දැකීමක් සහ ලොකු බාරදූර වගකීමක්.
වික්ටෝරියා රැජින මේ වගකීම හරියටම ඉෂ්ට කරපු කෙනෙක්. මොකද මේ වික්ටෝරියා රැජින කිරුළ දරන වෙලාවේ රජ පරම්පරාවේ ගෞරවය සෑහෙන පහළ අඩියක තමයි තිබුණේ. නමුත් වික්ටෝරියා රැජින මේ කිරුළ 3-4 ගුණයකින් දිස්නේ දෙන විදිහට එයාගේ තිබුණ සියලුම දේවල් කිරුළට ඇතුළත් කරලා මේ කිරුළ රජ පරම්පරාව සෑහෙන ඉස්සරහට ගත්තා. මේ වික්ටෝරියා රැජින කිරුළේ තියෙන ගරුත්වය 3-4 ගුණයකින් වැඩි වෙන විදිහට තමයි කටයුතු කරේ. ඒකයි වික්ටෝරියා රැජින එක යුගයක්ම තමන්ගේ නමට ලියාගත්තේ. මොකද ඒ තරම් මේ කිරුළ දිස්න දෙන්න ගත්ත වික්ටෝරියා රැජින පාලනය කරන සමයේ සහ රාජාණ්ඩුව කියන එක මුළු ලෝකෙම ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත වික්ටෝරියා රැජිනගේ කාලේ. ඒ වගේම තමයි මේ වික්ටෝරියා රැජිනගේ කාලේ නව උත්පාදන සෑහෙන ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ඇතුලේ බිහි වුණා. මට මතක නැහැ ගොඩක් දේවල් ෆැක්ස් මැෂින් එක රේඩියෝ එක ටෙලිෆෝන් එක ඉලෙක්ට්‍රික් ඔරලෝසුව පොහොර සෝඩා එතකොට ටූත් බ්‍රෂ් එක ඒ වගේම තමයි ඇනලිටිකල් එන්ජින් එක තව ATM එක ලෝකේ පළවෙනි ATM එක බයිසිකල් එක තව මතක නැහැ සෑහෙන දේවල් මුද්දරය මේ වගේ සෑහෙන නව නිෂ්පාදන බ්‍රිතාන්‍ය ඇතුළේ සිද්ධ වෙච්ච කාලයක් තමයි වික්ටෝරියානු යුගය කියන්නේ. ඒකයි මේ වික්ටෝරියා රැජිනගේ පාලන කාලය මේ තරම් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි වික්ටෝරියා රැජිනගේ පාලන කාලයට විතරක් වෙච්ච ආභරණ, චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, සිරිත් තිරිත් මේ වගේ එකී ලොකු සංස්කෘතියක් වික්ටෝරියානු යුගයට අයිති. ඒක නිසා වික්ටෝරියා රැජින කියන්නේ කවුද කියලා දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙනවා. දැන් වික්ටෝරියා රැජිනක් වෙලා 1837 ජූනි 20 තමයි වික්ටෝරියා රැජිනක් වෙන්නේ. මේ දවසේ ප්‍රිවි කවුන්සිලේ රැස් වෙලා වික්ටෝරියා රැජිනගේ මේ තිබ්බ මේ යහපත් හැසිරීම සහ නිවුණ ගති ලක්ෂණ දැකලා ඒගොල්ලෝ හිතනවා මේ තමයි දැන් වික්ටෝරියා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කිරුළ දරන්න සුදුසුම කෙනා වික්ටෝරියා රැජින කියලා මේ ප්‍රිවි කවුන්සිලේ උදේ තීරණය කරන්නේ මේ කියන දවස් 1837 ජූනි 20. දැන් වික්ටෝරියා රැජිනට රජකම හම්බ වෙලා හරියටම මාසයක් විතර යන්න කලින් දැන් මේගොල්ලෝ ඉන්නේ කෙන්සින්ටන් මාලිගයේ තාම බ්‍රෑන්ඩ් නිව් මාලිගාවක පදිංචියට යනවා. මේ මාලිගාවේ පදිංචියට යන පළවෙනි රාජකීයයා තමයි වික්ටෝරියා රැජින. ඒ මාලිගාව තමයි බකින්හැම් මාලිගාව. බකින්හැම් මාලිගාවට වික්ටෝරියා රැජින යන්නේ තනියම නෙමෙයි එයාගේ අම්මත් එක්ක. ඒකට හේතුව දැන් මේ කාලේ තාම හරිම සම්ප්‍රදායානුකූලව බ්‍රිතාන්‍ය සමාජයේ තිබුණ කාලයක්. එතකොට තනි ගෑනු දරුවෙක් අම්මත් එක්ක අම්මත් නැතුව දෙමව්පිය නැතුව තනියම ජීවත් වෙන එක මේ සමාජය අනුමත කරේ නැහැ. ඒක නිසා වික්ටෝරියා රැජින යන්නේ අම්මත් එක්ක. හැබැයි අම්මම මේ මාලිගාව එක පැත්තකට පිටුවහල් කරනවා. එතනින් එහාට අම්මත් එක්ක වික්ටෝරියා රැජින සම්බන්ධකම් තියාගන්නේ නැහැ. මොකද අම්මා වික්ටෝරියා රැජිනට පොඩි කාලේ අම්මා කෙනෙක්ගෙන් හම්බ වෙන්න ඕන ආදරේ කරුණාව වික්ටෝරියා කුමරියට ඒ අම්මගෙන් ලැබුණේ නැති හින්දා. දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රැජින වෙලා ඉන්නේ අවුරුදු 18ක ගෑනු ළමයි. එතකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අගමැති වෙලා ඉන්නේ ලෝඩ් මෙල්බන්. මේ දෙන්නා බ්‍රිතාන්‍ය ඇතුලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මුල් කාලේ දැන් වික්ටෝරියා රාජ්‍යත්වයට පත් වෙච්ච මුල් කාලේ සහ ලෝඩ් මෙල්බන් අගමැති වෙලා හිටපු කාලේ වික්ටෝරියා රැජිනගේ ජීවිතේ ලස්සනම කාලයක් කියලා වික්ටෝරියා රැජිනගේ දිනපොතක සඳහන් කරලා තියෙනවා. ලෝඩ් මෙල්බන් කියන චරිතය හරිම වැදගත් මෙතෙන්ට. වික්ටෝරියා කියන රැජින නිර්මාණය කරන්නේ මුල් කාලීනව ලෝඩ් මෙල්බන්. මොකද වික්ටෝරියා රැජින මේ වෙද්දි අම්මා ජර්මන් ජාතික, එයාගේ හිටපු සේවිකාව ජර්මන් ජාතික. ඒකට ජර්මානු පරිසරයක් ජර්මානු සිරිත් විරිත් අනුව හැදිච්ච වැඩිච්ච කෙනෙක් තමයි වික්ටෝරියා කුමරිය කියන්නේ. ලෝඩ් මෙල්බන් මේ මාසයක් වගේ කෙටි කාලයක් ඇතුලේ තනිකරම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විදිහට බ්‍රිතාන්‍ය සිරිත් විරිත් වලට වික්ටෝරියා රැජිනව අලුතෙන්ම නිර්මාණය කරනවා. මේක කරේ කොහොමද කියලා නම් හරියටම කියන්න බෑ. මොකද වික්ටෝරියා රැජින සහ ලෝඩ් මෙල්බන් හෙවත් විලියම් ලෑම් කියලා තමයි මේ ලෝඩ් මෙල්බන්ව ගොඩක් පොත්වල සඳහන් වෙන්නේ. මම මෙතනින් එහාට එයාව ලෝඩ් මෙල්බන් කියලා හඳුන්වන්නම්. ඔයාලා දන්නවා ඇති ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ නම් කරලා තියෙන්නේ මේ ලෝඩ් මෙල්බන්ගේ නමින්. මේ වික්ටෝරියා රැජින සහ ලෝඩ් මෙල්බන් අතර තිබ්බේ ඉතාමත් රෝමාන්ටික සම්බන්ධයක් කියලා තමයි ගොඩක්
අය අදහස් දක්වන්නේ. ඒකට හේතුව තමයි වික්ටෝරියා රැජිනට අවුරුදු 18යි ලෝඩ් මෙල්බන් වික්ටෝරියා රැජිනට වැඩිය අවුරුදු 40ක් වැඩිමල්. ඒ වුණාට ලෝඩ් මෙල්බන් කියන්නේ අතිශය කඩවසම් චරිතයක් කියලා තමයි කියන්නේ. මෙයා අවුරුදු 50ක් වුණාට ඉතාමත් කඩවසම්, ඒ වගේම බ්‍රිතාන්‍ය රජ පවුලට නොදෙවෙනි ධනයක් සහ බලයක් තියෙන පවුලකින් පැවතෙන කෙනෙක් තමයි ලෝඩ් මෙල්බන් කියන්නේ. ලෝඩ් මෙල්බන්ගේ ජීවිතයත් ඉතාම කටුක කර්කශ ජීවිත පරිච්ඡේදයක් පහු කරලා තමයි එයා මේ වෙද්දි බ්‍රිතාන්‍ය අගමැති වෙලා ඉන්නේ. මොකද ලෝඩ් මෙල්බන් කියන්නේ මේ වෙද්දි ලෝඩ් මෙල්බන්ගේ බිරිඳ මිය ගිහින්. ලෝඩ් මෙල්බන්ගේ බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන හිටියා ලෝඩ් බයිරන් එක්ක. මේ දෙන්නගේ මේ සම්බන්ධය ලෝඩ් බයිරන් එක වෙලාවක නිකම්ම ලෝඩ් මෙල්බන්ගේ බිරිඳ වත්හරිනවා. ඒ සාමාන්‍ය ලෝඩ් බයිරනුත් අර ජෝන් කොන්රොයි වගේ චරිතයක්. හරිම සෙල්ලක්කාර චරිතයක්. ඕන දේ හම්බුනට පස්සේ අත්හැරලා දානවා. මේක ලෝඩ් මෙල්බන්ගේ බිරිඳට එච්චර දරා ගන්න පුළුවන් කාරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙයා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් ගන්නවා. මේ හේතුව හින්දම ලෝඩ් මෙල්බන්ගේ තිබුණ සමාජ තත්ත්වය ගෞරවය සම්පූර්ණයෙන් නැත්තටම නැති වෙනවා. ඒ වගේම බිරිඳත් කාලෙකදී මිය යනවා. ටික කාලයක් ওই සිද්ධිදාමෙන් ටික කාලයක් යනකොට ලෝඩ් මෙල්බන්ගේ බිරිඳත් මිය යනවා. දැන් ලෝඩ් මෙල්බන්ගේ බිරිඳ මේ සිද්ධ කරපු දේවල් නිසා ලෝඩ් මෙල්බන්ගේ සම්පූර්ණ ගෞරවය සමාජ තත්ත්වයෙන් නැත්තටම නැති වෙලා තිබ්බේ. එයා ඒ දේවල් එක්ක එයාගේ තිබුණ තනිකම දුක නිවා ගන්න කරේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච එක. එයාගේ සම්පූර්ණ ශක්තිය දේශපාලනයට යොදවලා එයා මේ වෙද්දි බ්‍රිතාන්‍යයේ අගමැති තනතුර වෙනකම්ම ඇවිල්ලා. ඒ වගේම තමයි ලෝඩ් මෙල්බන් කියන්නේ ඉතාම ඉහළ උගත්කමක් තියෙන කෙනෙක්. ආර්ථික විද්‍යාව සම්බන්ධ ඉතාම ඉහළ උපාධි ගොඩක් සම්පූර්ණ කරපු කෙනෙක් තමයි ලෝඩ් මෙල්බන් කියන්නේ. එතකොට වික්ටෝරියා කියන්නේ අවුරුදු 18ක වයස පොඩි ගෑල්ලා මේක වික්ටෝරියා රැජින කියන්නේ. ඒ වගේම තාත්තගේ ආදරය නොලැබිච්ච කෙනෙක්. සාමාන්‍යයෙන් ආදරයක් හොයන වයස අවුරුදු 18 කියන්නේ. එතකොට එයාගේ තිබුණේ සමාජ පසුබිමත් එක්ක සහ ලෝඩ් මෙල්බන්ගේ තිබුණ සමාජ පසුබිමත් එක්ක මේ දෙන්නගේ සම්බන්ධය සෑහෙන්න ළඟ බැඳීමක් බවට පත් වෙනවා. මේක හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඒ තරම් සුබදායක වුණේ නෑ මුල් කාලීනම. මොකද මේ දෙන්නගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් කාලය යොදවපු නිසා බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙනුවෙන් යොදවන්න තිබුණ කාලය මේ දෙන්නගෙන් අඩු වෙනවා. ඒක නිසා බ්‍රිතාන්‍යයේ මේ වෙද්දි තියෙන නීතිමය කටයුතු පොඩ්ඩක් අර්බුදයට ලක් වෙනවා. මේ ලෝඩ් මෙල්බන් සහ වික්ටෝරියා රැජිනගේ ක්‍රියාකලාපය නිසා. මේක බලාගෙන ඉන්නවා ලියෝපෝල්ඩ් කුමාරයා. මේ වෙද්දි ලියෝපෝල්ඩ් කුමාරයා 1831 ඉඳන් බෙල්ජියමේ රජු. ලියෝපෝල්ඩ් කුමාරයා තමයි පොඩි කාලේ ඉඳන් වික්ටෝරියා රැජිනව අවුරුදු 18 වෙනකන් සිංහාසනය වෙනකම් පරිස්සම් කරලා එයාට හොඳ නරක කියලා දීලා තාත්තා කෙනෙක් වගේ ළඟින් ඉඳලා වික්ටෝරියා රැජිනව සිංහාසනය වෙනකන් අරගෙන ආවේ. ඒ වගේම එයාගේ අම්මගේ මෝඩ වැඩවලින් වික්ටෝරියා කුමරියව ආරක්ෂා කරේ ලියෝපෝල්ඩ් කුමාරයා. ඒක නිසා වික්ටෝරියා රැජින ලියෝපෝල්ඩ් කුමාරයාට ඉතාමත් ගෞරවයෙන් සැලකුවා කියලා ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. මෙතනදී දැන් ලියෝපෝල්ඩ් කුමාරයාට මේ ලෝඩ් මෙල්බන් සහ වික්ටෝරියා අතර තියෙන සම්බන්ධය ටිකක් ප්‍රහෙලිකාවක්. මොකද ලියෝපෝල්ඩ් කුමාරයා කියන්නේ ජර්මන් රජ පෙළපතට අයිති කෙනෙක්. එතකොට මෙයාලා නිතරම උත්සාහ ගන්නවා බ්‍රිතාන්‍ය රජ පවුලත් එක්ක සම්බන්ධ වෙන්න. ලියෝපෝල්ඩ් කුමාරයා මුලින්දම ප්ලෑන් කරලා තිබ්බද කියන නම් දන්නේ නැහැ. නමුත් ඇල්බර්ට් කුමාරයාව වික්ටෝරියා කුමරියට දෙතුන් පාරක් මේ විදි මුණගස්සලා තිබ්බ. මේ ඇල්බර්ට් කුමාරයා තමයි වික්ටෝරියා රැජිනගේ ඉදිරි ජීවිත කාලෙම වික්ටෝරියා රැජිනත් එක්ක ඉදිරියට එකට යන කෙනා. ඇල්බර්ට් කුමාරයා ජර්මන් රජ පෙළපතට අයිති කුමාරයෙක්. එයා ගැන තව ඉස්සරහට කියන්නම්. මොකද දැන් මේ වෙද්දි තම වික්ටෝරියා රැජිනගේ සහ ලෝඩ් මෙල්බන්ගේ පරිච්ඡේදය ඉවර නැහැ. දැන් වික්ටෝරියා රැජිනක් බවට පත් වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ලියෝපෝල්ඩ් කුමාරයා වික්ටෝරියා රැජිනට දන්වනවා වික්ටෝරියා ඔයා දැන් විවාහ වෙන්න ඕනි කියලා. මෙයා විශේෂයෙන් මේක වික්ටෝරියාට කියන්නේ වික්ටෝරියා රැජින සහ ලෝඩ් මෙල්බන් අතර තියෙන සම්බන්ධයේ ඒ තරම් සුබදායක එකක් නොවේ කියලා එයාට තේරුණ හින්දා. එතකොට වික්ටෝරියා රැජින ලියෝපෝල්ඩ් කුමාරයාට කියන්නේ මට දැන්ම විවාහ වෙන්න බෑ, මට තව අවුරුදු 3ක් විතර ඉන්න ඕනි කියලා. දැන් පළවෙනි ප්ලෑන් එක අසාර්ථකයි ලියෝපෝල්ඩ් කුමාරයාගේ. ඊට පස්සේ ලියෝපෝල්ඩ් කුමාරයා කරන්නේ ඇල්බර්ට් කුමාරයාව බකින්හෑම් මාලිගයේ සංචාරයකට දවස් 5කට විතර යවන එක. දැන් ඇල්බර්ට් කුමාරයා කවුද කියලා මං කියන්නම්. ඇල්බර්ට් කුමාරයා කියන්නේ වික්ටෝරියා රැජිනගේම වයස කෙනෙක්. මෙයා වික්ටෝරියා රැජිනගේ මව් පාර්ශවයේන
කුමාරයෙක්. ඇල්බර්ට් කුමාරයාගේ පොඩි කාලෙත් ඒ තරම් සුබදායක නැහැ. මොකද ඇල්බර්ට් කුමාරයාගේ අම්මයි තාත්තයි දෙපැත්තකට වෙලා දික්කසාද වෙලා වගේ තමයි හිටියේ. ඒ දෙන්නටම අනියම් සම්බන්ධකම් තිබ්බා. එතකොට ඒ දෙන්නටම ඇල්බර්ට් කුමාරයා ගැන බලන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. ඇල්බර්ට් කුමාරයාත් ඉතාම කටුක ළමා කාලයක් ගත කරලා ඒ කටුකත්වයේම එයාගේ ජීවිතය අවියක් කරගත්ත කෙනෙක්. ඒ වගේම ඇල්බර්ට් කුමාරයා කෙනෙක් වික්ටෝරියා රැජිනට වැඩිය ඉතාමත් ඉහළ උගත්කමක් තිබ්බ ඉතාමත් කඩවසම් කුමාරයෙක් කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඒ වගේම ඇල්බර්ට් කුමාරයා කියන දක්ෂ ක්‍රීඩකයෙක්, දක්ෂ සංගීතඥයෙක්, දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම සෝබාදහමට විශාල වශයෙන් ආදරය කරන කෙනෙක් සහ ඇල්බර්ට් කුමාරයාගේ චරිතයේ තිබ්බ එක ලක්ෂණයක් තමයි මෙයා හරිම නීට් පුද්ගලයෙක්. හරිම පිළිවෙලයි ක්‍රමවත් කෙනෙක් තමයි මේ ඇල්බර්ට් කුමාරයා කියන්නේ. ඒ වගේම කලාවට සෝබාදහමට ගොඩාක් ආදරය කරපු හරිම සුන්දර කෙනෙක් තමයි ඇල්බර්ට් කුමාරයා කියන්නේ. ඒ වගේම අතිශය කඩවසම් කියලා කියනවා ඇල්බර්ට් කුමාරයා. මේ ඇල්බර්ට් කුමාරයා යවනවා බකින්හෑම් මාලිගයේ දවස් 5ක සංචාරයකට ලියෝපෝල්ඩ් කුමාරයා. ඇල්බර්ට් කුමාරයා බකින්හෑම් මාලිගයෙන් ඇතුළු වෙනකොටම වික්ටෝරියා රැජින උඩටට්ටු ඉඳන් පල්ලෙහාට බහිනවා. වික්ටෝරියා රැජින මේ සිදුවීම එක්තරා එයාගේ දිනපොතක සඳහන් කරලා තියෙන්නේ ඇල්බර්ට් හරිම ආකර්ශනීයයි, හරිම කඩවසම්, මනරම් ඉන, පළල් උරහිස්, මගේ හදවත ඔහු වෙනුවෙන් ගැහෙන්න පටන් අරන් කියලා. දැන් වික්ටෝරියා රැජින ලියෝපෝල්ඩ් කුමාරයාට කියලා යවනවනේ තව අවුරුදු 3ක්වත් ඉන්න ඕනි කියලා. ඇල්බර්ට් කුමාරයා දැක්ක වෙලාවේ වික්ටෝරියා රැජින තමන්ගේ තීරණය වෙනස් කරනවා. වික්ටෝරියා රැජින කියනවා ලියෝපෝල්ඩ් කුමාරයාට දන්වලා යවනවා මම කියපු දේ වැරදීම ආවේ, මං හිතනවා මට දැම්ම විවාහ වෙන්න ඕනි කියලා දන්වලා යවනවා. මොකද වික්ටෝරියා තව තැනක ලියලා තිනවා දිනපොතේ ඇල්බර්ට් කුමාරයාව දැක්ක වෙලාවේ එයාව පාලනය කරගන්නේ හරිම අපහසුවෙන් කියලා. ඒ තරමට ඇල්බර්ට් කුමාරයා ලස්සනයි කියලා තමයි වික්ටෝරියා රැජින මෙයාගේ දිනපොත්වල සඳහන් කරලා තින්නේ. ඒ වගේම තමයි ඇල්බර්ට් කුමාරයාත් එක්ක මේ ගත වෙන විවාහ ජීවිතයේ ඇල්බර්ට් කුමාරයාව දැක්ක මුල් දවසේ ඇතිවෙච්ච ආදරේ කවදාවත් ඇල්බර්ට් කුමාරයා මේ යනකම්ම නැති වුණේ නැහැ කියලාත් එයා ලියලා තිනවා වික්ටෝරියා කුමරිය රැජින. දැන් ලියෝපෝල්ඩ් කුමාරයාට වික්ටෝරියා රැජින ලියලා යවනවා එයාට ඇල්බර්ට් කුමාරයාව විවාහ කරලා දෙන්න, ඇල්බර්ට් කුමාරයාත් එක්ක විවාහ වෙන්න ඕනි කියලා. මෙහෙම ලියෝපෝල්ඩ් කුමාරයාට දන්වලා යවලා වික්ටෝරියා රැජින ඇල්බර්ට් කුමාරයා ළඟට ගිහින් කියනවා මාව විවාහ කරගන්නවද කියලා. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තමයි රැජිනකට කවදාවත් පිරිමියෙක්ට ඇවිල්ලා කියන්න බෑ මාව විවාහ කරගන්නවද කියලා. රැජිනකගෙන් අහන්න බෑ. රැජින තමයි තෝරගන්නේ එයා විවාහ වෙන්නේ කාත් එක්කද කියලා. ඒක සාමාන්‍ය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය. එතකොට මේ සම්ප්‍රදායානුකූලව වික්ටෝරියා රැජින ගිහින් ඇල්බර්ට් කුමාරයාගෙන් අහනවා මාව විවාහ කරගන්නවද කියලා. කොහොම හරි මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා 1840 පෙබරවාරි 10 වෙනිදා ශාන්ත ජේම්ස් මාලිගාවේ ඉතාමත් උත්කර්ෂවත් විදිහට විවාහය සිද්ධ වෙනවා. මේ විවාහයේදී වික්ටෝරියා රැජින අඳින සුදු පාට. එදා ඉඳන් අද වෙනකන් යුරෝපීය කාන්තාවන් විවාහයේදී අඳින සුදු පාට ගවුම. ඊට කලින් මේගොල්ලෝ විවාහයේදී එක එක පාට අඳින්න පටන් ගත්තා. මේ සුදු පාට විවාහයට අඳින සම්ප්‍රදාය එන්නේ වික්ටෝරියා රැජිනගේ විවාහයත් එක්ක. මේ විවාහයේදී වික්ටෝරියා රැජින කියන්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව. බ්‍රිතාන්‍ය රැජින මෙයා බ්‍රිතාන්‍ය ජනතාවට හරිම ආදරය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හරිම ආදරය කරපු කාන්තාවක්. වික්ටෝරියා රැජිනගේ විවාහයේ දවසේ මදු සමය ගත කරන්න ඇල්බර්ට් කුමාරයාට අවශ්‍ය වෙනවා කැලෑබද ප්‍රදේශයකට ගිහින් දින කිහිපයක දීර්ඝ මදු සමයක් ගත කරන්න. හැබැයි වික්ටෝරියා රැජින කියනවා නෑ, මම බ්‍රිතාන්‍ය රැජින, මාව මගේ රටේ ජනතාවට ඕන වෙනවා. ඒක නිසා මං කොහෙවත් යන්නේ නැහැ, මං ඉන්නේ මාලිගාවේ කියලා. මෙතන ඉඳන්ම ඇල්බර්ට් කුමාරයාට තමන් විවාහ වුණේ රැජිනක් එක්ක කියන දේ තේරෙන්න ගන්නවා. මොකද දැන් වික්ටෝරියා රැජින කියන්නේ එයාගේ බිරිඳ වුණාට වික්ටෝරියා රැජින කියන්නේ එංගලන්ත අධිරාජ්‍ය රැජින. එතකොට අනිවාර්යයෙන්ම ඇල්බර්ට් කුමාරයාට රැජිනගේ උරහිසට පහලින් තමයි ඉන්න සිද්ධ වෙන්නේ. මේක එයාලගේ පළවෙනි රාත්‍රියේම ඇල්බර්ට් කුමාරයාට දැනෙන්න ගන්නවා. මේ ඒ වගේම තමයි ඇල්බර්ට් කුමාරයා තේරුම් ගන්නවා තමන්ගේ විවාහය ඇතුලේ එයා සහ වික්ටෝරියා රැජින හැරුණාම තව කෙනෙක් ඉන්නවා කියලා. ඒ තමයි ලෙහසන්.
ලේසන් කියන්නේ වික්ටෝරියා රැජනගේ සේවිකාව. ඒ වුණාට මෙයා මේ වෙද්දි වික්ටෝරියා රැජනව සහ බකින්හෑම් මාලිගාව සම්පූර්ණ පාලනය කරන තත්ත්වයට වගේ පත් වෙලා හිටියා. ඒක නිසාම ඇල්බර්ට් කුමාරයාගේ සහ වික්ටෝරියා රැජනගේ විවාහයේ මුල් කාලෙදී ඉතාමත් ගැටුම් සහගත වුණා මේ ලෙහිසන් කියන සේවිකාව නිසා. ඒ දෙන්න මේ ලෙහිසන් නිතරම උත්සාහ කරා ඇල්බර්ට් කුමාරයාව සහ වික්ටෝරියා රැජනව වෙන් කරන්න. සහ මේ වික්ටෝරියා රැජනව ලෝඩ් මෙල්බන් එක්ක එකතු කරන්න. ඒක ඇත්තටම ලෙහිසන් කරේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇල්බර්ට් කුමාරයාව වෙන් කරන්න තමයි ලෙහිසන් උත්සාහ කරේ. ඒ වගේම තමයි ඇල්බර්ට් කුමාරයාට ලොකු ජනප්‍රසාදයක් තිබ්බේ නැහැ වික්ටෝරියා රැජන විවාහ වෙනකොට. මොකද ඇල්බර්ට් කුමාරයාගේ පරම්පරාවේ ඒ තරම් ලොකු ධනයක් බලයක් තිබ්බ පරම්පරාවක් නෙමෙයි. ඒ වගේම ඇල්බර්ට් කුමාරයාගේ පවුල ඉතාමත් නින්දිත විදිහට ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා තිබුණා. මොකද මෙයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලා අනියම් සම්බන්ධකම් වලට පැටලිලා, එතකොට පවුල් පසුබිම ස්ථාවරත්වයක් නැහැ. මුදලට, ධනයට, බලයට, රජ පවුලට පුද්ගලයන් බන්ධලා දෙන පවුලක් විදිහට තමයි ඇල්බර්ට් කුමාරයාගේ පවුල සමාජගත වෙලා තිබ්බේ. ඒක නිසා බ්‍රිතාන්‍යයේ රැජින මේ ඇල්බර්ට් කුමාරයාව විවාහ කරගත්තු එකට නම් ජනතාවගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම ඇල්බර්ට් කුමාරයා දැන් මේ බකින්හෑම් මාලිගාවේ කොන් වෙච්ච චරිතයක් වගේ වෙලා හිටියේ. මේ වික්ටෝරියා රැජන සහ ඇල්බර්ට් කුමාරයා බැඳපු මුල්ම කාලේ විවාහ වුණ අලුත මේ සිද්ධි දාමයත් එක්ක ඇල්බර්ට් කුමාරයාට ඇත්තටම මේ විවාහ ජීවිතේ මුල් කාලේ එපා වෙනවා. එයා වැඩක් නැති චරිතයක් වගේ එයාට දැනෙන්න ගන්නවා. ඒ වගේම තමයි වික්ටෝරියා රැජනයව ගණන් ගන්නේ නැහැ වගේ දැනෙන්න ගන්නවා. වික්ටෝරියා රැජන බැඳලා දවස් දෙකක් යනකොටම කිව්වා ඔයා රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න බෑ. ඔයා පිටස්තරයෙක් කියන එක ඇල්බර්ට් කුමාරයාට කෙලින්ම කිව්වා. මොකද ඇල්බර්ට් කුමාරයා කියන්නේ ජර්මන් සංස්බර්ග් රජපෙළපතේ කෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවෙන හින්දා. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරා වගේ වික්ටෝරියා රැජන කියන්නේ බ්‍රිතාන්‍ය ජනතාවට අතිශය ආදරය කරපු රැජනක් නිසා. මේ හේතුත් එක්ක වික්ටෝරියා රැජන විවාහ වෙලා ටික කාලෙකින් එයාගේ පළවෙනි දරුවා ලැබෙන්න එනවා. දැන් මේ වික්ටෝරියා රැජන විවාහ වෙලා මාස 6ක් වගේ තාම ගත වෙන්නේ. දැන් පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නේ කියලා දැනගන්නවා. මේ වෙලාවේ වික්ටෝරියා රැජන කෑ ගහලා අඬලා බඩු පොළවේ ගහලා ඉතාම ලොකු කලබලයකට පත් වෙනවා. මොකද වික්ටෝරියා රැජන කියන කවදාවත් දරුවෝ ලබන්න කැමති වුණ කෙනෙක් නෙමෙයි. ඒ වුණාට වික්ටෝරියා රැජන කියන දරුවෝ 9 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ හේතුව නිසා වික්ටෝරියා රැජන ශාරීරිකව සහ මානසිකව විශාල වශයෙන් දුර්වල තත්ත්වයකට පත් වෙනවා. එතකොට එයා රාජ්‍යත්වයේ කිරුළ දරන්න තරම් යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍යයකින් ඉන්නේ නැහැ කියලා ඔප්පු වෙන නිසා එකපාරම රාජ්‍ය බලය දරන්න ඇල්බර්ට් කුමාරයාට සිද්ධ වෙනවා. දැන් මේ මාලිගාවේ පැත්තකට කරලා හිටපු ඇල්බර්ට් කුමාරයාට බ්‍රිතාන්‍ය කිරුළ හම්බ වෙනවා. ඔයා හිතන්න ඇල්බර්ට් කුමාරයා කියන්නේ බ්‍රිතාන්‍ය කිරුළ අර දිස්නේ 3-4 ගුණයකින් වැඩි කරපු තාමත් නීට් ඕගනයිස් විදිහට බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය කරපු තාමත් යහපත් විදිහට දේවල් වෙනස් කරපු මේ කිරුළේ ගරුත්වයේ නම්බුව ඒ විදිහටම ආරක්ෂා කරපු රජ කෙනෙක් තමයි ඇල්බර්ට් කුමාරයා කියන්නේ. දැන් වික්ටෝරියා රැජන ළඟ දරුවපත් සිද්ධ කරනකොට වික්ටෝරියා රැජන වෙනුවෙන් මේ මුල් අවුරුදු 40ම රාජ්‍ය පාලනය කරන්නේ මේ ඇල්බර්ට් කුමාරයා. ඇල්බර්ට් කුමාරයාගේ චරිතය ඇතුළේ තිබුණ ඒ ගුණාංග සියල්ලම මේ ඔටුන්නට කාවද්දනවා. ඇල්බර්ට් කුමාරයා බ්‍රිතාන්‍ය ජනතාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉතාමත් ආදරය කරපු රජ කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඇල්බර්ට් කුමාරයා කිරුළ දරන මුල් කාලේ ඉඳන්ම ඇල්බර්ට් කුමාරයාගේ සතුරු පවා එයාට ආදරය කරන්න පටන් ගත්තා කියලා තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම බ්‍රිතාන්‍ය ජනතාව පුදුම විදිහට ඇල්බර්ට් කුමාරයාට බැඳුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මොකද ඒ තරම් ක්‍රමවත් විදිහට සියලු දෙනාටම සමානුපාතිකව අපක්ෂපාතීව ඇල්බර්ට් කුමාරයා රාජ්‍ය පාලනය කරන්න පටන් ගත්තා. එක මට මතක නෑ නම කවුද කියලා ඒක කියපු කෙනාව ඔහු සෑම අතින්ම රජු කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා බ්‍රිතාන්‍ය හිටපු සාමිවරයෙක්. මට ඇත්තටම නම මතක නැහැ. ඒ තරම් හොඳට ඒ තරම් තාමත් ක්‍රමවත් විදිහට බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය කරා මේ ඇල්බර්ට් කුමාරයා. දැන් ඇල්බර්ට් කුමාරයා අවුරුදු 40ක් විතර බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය කරා. ඒ පාලනය කරා 1861 දී ඇල්බර්ට් කුමාරයා මිය යනවා.
එතකොට වික්ටෝරියා රැජින සහ ඇල්බර්ට් කුමාරයා දෙන්නම එක වයසේ 1861 දී ටයිෆොයිඩ් උණ හැදලා ඇල්බර්ට් කුමාරයා මිය ගියාට පස්සේ වික්ටෝරියා රැජින ඊගාවට එයා මිය යන තුරුම කළු පාට තමයි යන්නේ ඇල්බර්ට් කුමාරයා මිය ගියපු ශෝකය නිසා. ඒ වගේම තමයි වික්ටෝරියා රැජින හැමදාම රැට නිදාගත්තේ ඇල්බර්ට් කුමාරයාගේ ෆොටෝ එකක් ළඟින් තියාගෙන. ඒ වගේම වික්ටෝරියා රැජින දිනපොතක සඳහන් කරලා තිනවා ඇල්බර්ට් කුමාරයා මිය ගිහින් පළවෙනි අවුරුදු 3 ඇතුළත එයාට මැරෙන්න තිබුණ ආශාව සහ ඇල්බර්ට් කුමාරයාගේ මතකයෙන් ඈත් වෙන්න සෑහෙන්න අමාරු වුණා කියලා එයාගේ දිනපොතේ එයා සඳහන් කරලා තියෙනවා. මම මේ වික්ටෝරියා රැජිනගේ ජීවිත කතාව ඔයාට කියන්නේ ඉතාමත් කෙටියෙන්. වික්ටෝරියා රැජිනගේ ඇත්තම ජීවිත කතාව විස්තරාත්මකව කියන්න ගියොත් එම වීඩියෝ එක පැය 2ක් විතර දික් වෙනවා. දැන් ඇල්බර්ට් කුමාරයා 1861 මිය ගියාට පස්සෙත් වික්ටෝරියා රැජින තවත් අවුරුදු ගාණක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය කරා. ඒ වගේම තමයි 1876 දී වික්ටෝරියා රැජින ඉන්දියානු අධිරාජ්‍යයේ රැජින වෙනවා. එතකොට මේ ඇල්බර්ට් කුමාරයාගේ මරණයෙන් පස්සේ වික්ටෝරියා රැජින තනිවම රාජ්‍ය පාලනය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතාමත් ඉහළ තැනකට ඔසවලා තබනවා. ඒ වගේම තමයි ඇල්බර්ට් කුමාරයාගේ මරණයෙන් පස්සේ වික්ටෝරියා රැජින ඇල්බර්ට් කුමාරයාගේ වියෝව නිසා ඇතිවෙච්ච කම්පනය දරාගන්න තව සම්බන්ධකම් දෙකක් ඇති කරගත්තා කියලා කියනවා. හැබැයි ඒව නිල වශයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ සම්බන්ධකම් දෙක එක පුද්ගලයෙක් තමයි ස්කොට්ලන්ත අශ්වයන් රැක බලා ගන්න එක්කත් පොඩි සම්බන්ධයක් කියන්නේ ඔවුන්ට එකපාර මේ රැජින පොඩි සමීපත්වයක් දැක්වුවා. මොකද ඇල්බර්ට් කුමාරයා නැති පාළුවක් කාන්සියෙන් මකා ගන්න. අනිත් එක්කෙනා තමයි අබ්දුල් කරීම් ඉන්දියානු තරුණේ. ඔහුට ඉඩකඩම් තනතුරු තානාන්තර වගේ දේවල් වික්ටෝරියා රැජින පිරිනමලා තිබ්බා. ඒක නිසාත් ඇයත් සමග සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක් වගේ දෙයක් යනවා. හැබැයි ඒව නිල වශයෙන් තහවුරු වෙලා නැහැ. අබ්දුල් කරීම් කියන්නේ වික්ටෝරියා රැජිනගේ ඉන්දියානු භාෂා ගුරුවරයා. මේ ඇල්බර්ට් කුමාරයාට සහ වික්ටෝරියා රැජිනට දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. මේ 9 දෙනාගෙන් හැදිච්ච යුරෝපීය පරම්පරාව ඉතාමත් පුළුල්ව පැතිරිලා යනවා. ඒ වගේම වික්ටෝරියා රැජින මිය යනකොට මට මතක විදිහට මුණුබුරු මිනිබිරියක් 37ක් විතර එයාගේ පවුලේ හිටියා. ඒ වගේ විශාල පවුලකට උරුමකම් කියපු මිත්තණියක් තමයි වික්ටෝරියා රැජින. ඒ වගේම වික්ටෝරියා රැජින යුරෝපීය මිත්තණිය කියලා තමයි හඳුන්වන්නේ. මොකද එයාගෙන් පැවතෙන පරම්පරාව මුළු යුරෝපයේ පුරාම මේ වෙද්දි පැතිරිලා ඉන්නවා. වික්ටෝරියා රැජින තමයි ඉතිහාසයේ වැඩිපුරම රාජ්‍ය පාලනය කරපු රැජින විදිහට සඳහන් වුණේ. දෙවනි එලිසබෙත් මහරැජින මිය යන්නට කලින්. හැබැයි දෙවනි එලිසබෙත් මහරැජින ඒ වාර්තාව කැඩුවා. දෙවනි එලිසබෙත් රැජින තමයි දැනට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය කරපු රැජින විදියට සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි දෙවනි එලිසබෙත් රැජිනත් වික්ටෝරියා රැජිනගේ ඒ නීති පද්ධතිය ඒ විදිහටම අකුරටම පිළිපැද්ද රැජිනක්. ඒ වගේම තමයි වික්ටෝරියා රැජිනව අදහපු කාන්තාවක් තමයි දෙවනි එලිසබෙත් රැජින. ඒ අනුව වික්ටෝරියා රැජින තමන්ගේ රාජ්‍ය පාලනය ඉවර කළා. අවුරුදු 81 දී වගේ මට මතක විදිහට අවුරුදු 81 දී වික්ටෝරියා රැජින මිය යනවා. ඉතාමත් සාර්ථක කාන්තාවක් විදිහට වික්ටෝරියා රැජින අවුරුදු 81 දී 1901 අවුරුදු 81 දී මිය යනවා. ඉතින් වික්ටෝරියා රැජිනගේ ජීවිත කතාව ඉතාමත් කෙටියෙන් තමයි ඔය. වික්ටෝරියා රැජිනගේ ජීවිත කතාව කියනවා නම් වීඩියෝ එක පැය 2ක් විතර දික් වෙනවා. ඒ වුණාට මේ එයාගේ රාජ්‍ය පාලනය ගැන කතා කරන්නේ නැතුව එයාගේ අභ්‍යන්තර ජීවිත කතාව ගැන කතා කරොත් අභ්‍යන්තර ජීවිත කතාව තමයි ඔය විදිහට මම කෙටියෙන් කිව්වේ. එහෙනම් වික්ටෝරියා රැජින කියන්නේ කවුද කියලා, එයාගේ අභ්‍යන්තරයේ කොහොමද හැදුනේ කියලා, වික්ටෝරියා රැජින කියන කෙනාව අඳුරගත්තේ කොහොමද කියලා